සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න මං අදත් ඔයාලට විශ්වීය පණිවිඩයක් අරගෙන තමයි ආවේ. ඉතින් බලමු ඔයාලට ඉදිරි සති කිහිපය කොහොමද විශ්වයෙන් පණිවිඩ දෙන්නේ කියලා. ඉතින් ඔයාලට මේ වෙනකොට ස්ක්‍රීන් එකේ පේනවා 1 2 3 කියලා පින්තූර 3ක්. ඉතින් මේ පින්තූර 3න් ඔයාලගේ වැඩියෙන්ම හිත යන පින්තූරය මොකක්ද කියලා ඔයාලා තෝරගන්න ඕන. මේකට පොඩ්ඩක් මම වෙනද කියනවා වගේ මෙඩිටේෂන් කරලා ටිකක් වෙලා ඉඳලා එතනින් වැඩියෙන්ම හිත යන පින්තූරය තෝරගන්න පුළුවන් නම් ඔයාට හරිම පණිවිඩය තෝරගන්න පුළුවන්. ඉතින් එහෙනම් මෙතනින් ඔයාගේ හිත යන පින්තූරය මුලින්ම සිලෙක්ට් කරගෙන ඉන්න. මෙන්න මේ පළවෙනි කාඩ් එක තෝරගත්තු ඔයාටයි මේ පණිවිඩය. මේ කාඩ් එක තෝරගත්තු ඔයාට මේ ඉස්සරහට එන සති කිහිපයේ යම්කිසි පුද්ගලයෙක් මුණ ගැහෙන්න නියමිතයි. ඒ කියන්නේ හිතන්නකෝ දැන් ඔයාගේ අතීතයේදී ඔයා පොඩ්ඩක් මිනිස්සුම විශ්වාස කරලා මිනිස්සුන්ට උදව් කරලා පාඩම් ඉගෙනගෙන ඔයා දැන් පොඩ්ඩක් හීල් වුණු කෙනෙක්. ඉතින් ඒක නිසා විශ්වයෙන් දැන් ඔයාට නියමිත කරලා තියෙනවා ඉදිරියේදී හොඳ පුද්ගලයෙක් මුණ ගස්සන්න. ඒ කෙනා ඔයාට යාළුවෙක් විදිහට මුණ ගැහෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ආදරය කරන කෙනෙක් විදිහට මුණ ගැහෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගුරුවරයෙක් විදිහට මුණ ගැහෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඔයාගේ ව්‍යාපාර ස්ථානයේ හරිය නැත්නම් රැකියා ස්ථානයේ හරිය ඉස්සරහට යන්න පුළුවන් පුද්ගලයෙක් විදිහට මුණ ගැහෙන්න පුළුවන්. කොහොම හරි ඔයාගේ ඉදිරිය යහපත් කරගන්න. ඉදිරිය හොඳින් ගත කරන්න පුළුවන් පුද්ගලයෙක් තමයි ඔයාට මේ ඉස්සරහට විශ්වය මුණ ගස්සන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් ඔයා දැන් අතීතයේදී යම්කිසි පාඩම් ටිකක් ඉගෙනගෙන තියෙන්නේ. ඒක නිසා ඔයාට තාම තියෙනවා මිනිස්සුම විශ්වාස කරන්න බයක්. ඉතින් ඔයා සමහරට ඒ හම්බ වෙන පුද්ගලයාව විශ්වාස කරනවද නැද්ද? එහෙම කියලා ඔයාට පොඩි අවිශ්වාසයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මං කියන්නේ ඔයාට ඉස්සරහට හම්බ වෙන යම්කිසි යහපත් පුද්ගලයෙක්ට පොඩ්ඩක් අවස්ථාවක් දීලා බලන්න. ඔයා දැනට හීල් වෙන කෙනෙක් විදිහට ඔයාට ඉදිරියට මුණ ගැහෙන සියලුම මිනිස්සුන්ට ගැන ඔයාට දැනෙන්න ගන්නවා මෙයා හොඳ කෙනෙක්ද මෙයා නරක කෙනෙක්ද. ඉතින් අන්නේ දැනීමත් එක්ක ඔයා ඉස්සරහට යන්න. ඉස්සරහට හම්බ වෙන මිනිස්සුන්ම තෝරගන්න. එතකොට ඔයාට ඉස්සරහට ජීවිතේ හරි ලස්සනට ගත කරන්න පුළුවන්. ඔයාට අතීතයේදී ඒ සඳහා තමයි ඔය පාඩම් සියල්ල කියලා දීලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මේ කාඩ් එක සිලෙක්ට් කරගත්තු ඔයාට ඉදිරියේදී හරිම ලස්සන කාලයක් එන්නේ. හරිම ලස්සන මිනිස්සු ඔයාට මුණ ගැහෙනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න නියමිත දෙයක්. විශ්වාස කරන්න ඔයාව. මෙන්න මේ දෙවෙනි කාඩ් එක සිලෙක්ට් කරගත්තු ඔයාට විශ්වයෙන් දෙන පණිවිඩය මොකක්ද කියලා දැන් බලමු. ඉදිරි සති කිහිපයේ ඔයා යම්කිසි වටිනා දෙයක් මිලදී ගන්න නියමිතව තියෙනවා. මේ දේ ඔයා යම්කිසි කාලයක් තිස්සේ ඉඳන් සැලසුම් කරපු දෙයක්. ඒ කියන්නේ ඔයා යම්කිසි වටිනා දෙයක් ගන්න මුදල් එකතු කරා වෙන්නේ නැති නැත්නම් සැලසුම් කරමින් හිටියා වෙන්නේ නැති ඒ වෙනුවෙන් මොකක් හරි ආර්ථිකය ගොඩනගා ගනිමින් හිටියා වෙන්නේ නැති කොහොම වුණත් ඔයා ඒ සැලසුම් කරපු දේ ඔයා ඉදිරියට මිලදී ගන්නයි යන්නේ. සමහරට මේ දේ වාහනයක් වෙන්න පුළුවන් නැත්නම් ෆෝන් එකක් වෙන්න පුළුවන් නැත්නම් රත්තරන් බඩුවක් වෙන්න පුළුවන්. මොනාම හෝ ඔයා යම්කිසි කාලයක් තිස්සේ සැලසුම් කරපු දෙයක් ඔයා දැන් මේ ඉදිරි කාලයේදී අනිවාර්යයෙන්ම මේ ඉදිරි සති 2-3 ඇතුළත ඔයා මිලදී ගන්නවාමයි. ඔයා ඒකට අවශ්‍ය මුදල් දැන්ටමත් එකතු කරගෙන ඉවරයි. තව පොඩි ප්‍රමාණයක් වගේ වෙන්න පුළුවන් ඔයාට හොයාගන්න තියෙන්නේ. ඒම හොයාගන්න ඔයාට යම්කිසි මුදලක් තියෙනවා නම් ඒකත් මේ ඉදිරි දින කිහිපය තුළ ඔයාට ලැබෙන්න නියමිතයි. කොහොම වුණත් ඔයා සැලසුම් කරගෙන හිටපු විදිහටම ඔයා හිතපු જાතියෙම ඔයා මිලදී ගන්න බලාපොරොත්තුෙන් හිටපු જાතියෙම ඒ දේ ඔයාට මිලදී ගන්න ඉස්සරහට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් මේ දෙවෙනි කාඩ් එක සිලෙක්ට් කරපු ඔයාට කියන්න තියෙන්නේ ඔයා විශ්වාසයෙන් ඉන්න. ඔයා හිතපු දේ ඔයාට මිලදී ගන්න තමයි ඉදිරි කාලේ එළඹිලා තියෙන්නේ. ඔයාට ඒ සඳහා විශ්වය උදව් කරනවා. ඉතින් ඔයා ඔයාවම විශ්වාස කරන්න. ඔයාගේ ඒ ගන්න යන දේ ගැන විශ්වාසය තියන්න. අනිවාර්යයෙන්ම හොඳ වටිනා ලස්සන දෙයක් ඔයාට මිලදී ගන්න. ඔයා බලාපොරොත්තු වුණු විදිහම දෙයක් මිලදී ගන්න. ඔයාට ලැබෙනවාමයි. ඉතින් ඔයාට සුබ පතනවා. මෙන්න මේ තුන්වෙනි කාඩ් එක සිලෙක්ට් කරගත්තු ඔයාට විශ්වයෙන් දෙන්න නියමිත පණිවිඩය මොකක්ද කියලා අපි දැන් බලමු.
ඔයා ඉදිරි සති කිහිපය තුළ විශේෂ තීරණයක්, ඔයාගේ ජීවිතයේ විශේෂ තීරණයක් ගන්න නියමිතයි. ඒක සමහර විට යම්කිසි පුද්ගලයෙක් ගැන වෙන්න පුළුවන්, නැත්නම් එහෙම නැත්නම් යම්කිසි දෙයක් ගැන වෙන්න පුළුවන්. කොහොම වුණත් මේක විශේෂ තීරණයක්. ඔයාගේ ජීවිතයේ විශේෂ තීරණයක්. මේක පුද්ගලයෙක් විතර ගත්තොත් නෑදෑයෙක්, යාළුවෙක්, එහෙම නැත්නම් රැකියා ස්ථානයේ වෙන්න පුළුවන්. මොකක් හරි ඔයා මේ මොහොතේ මේ වෙලාවේ පීඩා විඳින ප්‍රශ්නයකට පිළිතුරක් විදිහට තීරණයක් ගන්න පුළුවන් යම්කිසි පුද්ගලයෙක් ගැන. එහෙම නැත්නම් ඔයාලට මේ වෙනකොට තියෙනවා ඇති ඔයා ඉන්න ඉඩමේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, නැත්නම් ඔයාගේ වාහනේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මොකක් හරි ඔයා මේ මොහොතේ කියන්නේ ඔයා පීඩා විඳින ප්‍රශ්නයකට පිළිතුරක් විදිහට තමයි ඔයා මේ තීරණය ගන්න යන්නේ. ඔයා මේ ප්‍රශ්නයට ගන්න යන තීරණය මොකක් වුණත් ඔයත් එක්ක මේ විශ්වය ඔයත් එක්ක හැම වෙලාවෙම ඉන්නවා. ඔයාට මේ ගන්න යන තීරණයට මේ විශ්වය ඔයාට උදව් කරනවා. ඉතින් ඔයා බය වෙන්න එපා. ඔයා මේ මොහොතේ යම්කිසි ගැටලුවක ඉන්නවා නම් ඒ ගැටලුවට ඔයා ඉදිරි කාලයේදී අනිවාර්යයෙන්ම ඉදිරි සති කිහිපය තුළ අනිවාර්යයෙන්ම ඔයා තීරණයක් ගන්නවා. ඒ ගන්න තීරණය වෙනුවෙන් විශ්වය ඔයාට අනිවාර්යයෙන්ම උදව් කරනවා. ඒ ගන්න තීරණය සාර්ථක තීරණයක් බවට පත් වෙනවා අනිවාර්යයෙන්ම.